Hello guys, welcome back to Technova YouTube channel. සාදරයෙන් පිළිගන්නවා අදත් යාළු වීඩියෝ එකට. අද වීඩියෝෙන් අරන් ආවේ මගේ channel එකේ කරන පළවෙනි unboxing වීඩියෝ එකට. ඒ තමයි Apple 16 Pro phone එකේ unboxing වීඩියෝ එක. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී කතා කරනවා ඇයි ඔයා 2025 දී Apple 16 Pro phone එකක් ගන්නෙ. 2025 දී ඔයා Apple device එකක් ගන්නවා නම් ඇයි ඔයා 16 Pro phone එක ගන්න කියලා මම recommend කරන්න කියලා අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැති යමු මේ phone එක unbox කරන්න. මම දරන් ඉන්නේ Apple 16 Pro 128GB ෆෝන් එක. ඉතින් මේ වීඩියෝදී කතා කරනවා 2025 දී ඔයා Apple device එකක් ගන්නවා නම් ඇයි ඔයා Apple 16 Pro ෆෝන් එකම ගන්න ඕන. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ Apple 17 series එක එන්න ඔන්න මෙන්න තියාගෙන. ඉතින් එහෙම තියාගෙනත් මම මේ ෆෝන් එක ගත්තේ ඇයි කියලා සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අද වීඩියෝ එකේදී කතා කරනවා. අපි එහෙනම් වැඩි කතා නැති යමු වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලා මේකේ ඩිසයින් එක සහ මේකේ බිල්ඩ් එක ගැන කතා කරමු. ඉතින් මේ 16 series එකේ අපිට විශේෂයෙන් බලා ගන්න පුළුවන් ටයිටේනියම් ෆ්‍රේම් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙන එක. 15 series එකේදීත් අපිට මේ ටයිටේනියම් බොඩි එක බලා ගන්න පුළුවන්. 16 series එකේදී ඊට වඩා හොඳ ටයිටේනියම් බොඩි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ තියෙන වැදගත්ම දෙයක් තමයි ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක. මේ ෆෝන් එකට දාලා තියෙන සුපර් XDR ඩිස්ප්ලේ එක නිසා මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් පට්ටම පවර්ෆුල්. ඒ වගේම තමයි මේකේ තියෙන brightness level එක ගැන කතා කරන්න දෙයක් නැහැ. අවුට්ඩෝර් යූස් කරද්දී වට මේක හොඳටම බලා ගන්න පුළුවන්. ගොඩක් අය කියන මේ ෆෝන් එක මාරම ස්මූත් කියලා. ඒකට හේතුව තමයි මේකේ තියෙන රීෆ්‍රෙෂ් රේට් එක. ඉතින් මේකේ 120 රීෆ්‍රෙෂ් රේට් එක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට තමයි මේ ෆෝන් එකේ තියෙන අපිට වැදගත්ම කාරණේ මේකේ තියෙන චිප්සෙට් එක. ඉතින් මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ A80 Pro කියන චිප් එක. ඒ වගේම තමයි මේ 16 Pro එකේ A18 Pro චිප් එකට AI වලින් සහ machine learning වලින් optimization කරලා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ගේමින් වලට මල්ටිටාස්කින් වලට ඒ වගේම තමයි වීඩියෝ එඩිටින් වලට බෙස්ට්ම ෆෝන් එකක් විදිහට Apple 16 Pro එක අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරු වුණත් ෆෝන් එකක් ගත්තී බලද්දි මේකේ බැටරි එක. ඉතින් මේකේ AI බේස් වෙච්ච බැටරි එකක් තියෙනවා. ඒ නිසා අපිට AI හරහා බැටරි ලයිෆ් එක ඔප්ටිමයිසේෂන් කරගන්න පුළුවන්. So මේ වීඩියෝ එකේ තියෙන කූල්ම පාර්ට් එක මේකේ තියෙන කැමරා අප්ඩේට් එක. ඉතින් මේක නම් පට්ටම කැමරා අප්ඩේට් එකක්. මේ 16 Pro එකේ තියෙන advanced image optimization කරන්න පුළුවන්. එහෙම නැත්නම් processing කරන්න පුළුවන් හැකියාව නිසා ඔයාලට high quality photos මේ ෆෝන් එකෙන් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ රෙකෝඩින් වලටත් මේක සුප්‍රීම් ෆෝන් එකක්. ඊළඟ කාරණේ තමයි මේකේ තියෙන software. මේ ෆෝන් එක අපිට ගද්දිම iOS 18 බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා iOS 18 කියලා කියන්නේ AI based වෙච්ච අප්ඩේට් එකක්. ඉතින් අපිට මේකෙන් ෆොටෝ එඩිටින් වගේ දේවල් AI හරහා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඉන්න Siri. මේ Siri අපිට iOS 18 වලින් හම්බෙච්ච AI based වෙච්ච Siri කෙනෙක් මේකේ බලා ගන්න පුළුවන්. මේ iOS 18 වලට තියෙන
හැම ෆීචර් එකක්ම 15 Pro ෆෝන් එකේ බලා ගන්නත් පුළුවන්. නමුත් 16 Pro එකේ තියෙන A18 chip එක නිසා මේක මාරම ස්මූත්. ඊළඟ දේ තමයි බැටරි එක සහ charging speed එක. මේ ෆෝන් එකේ තියෙන A18 chip එක නිසා මේකේ battery life එක ගොඩක් save කරගන්න පුළුවන්. ඒ වගේම තමයි fast charging support කරන වගේම MagSafe charging improve කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන වැදගත්ම කාරණේ 2025 අවුරුද්දේ iPhone එකක් එහෙම නැත්නම් Apple device එකක් ඔයා මිලදී ගන්න හිතන් ඉන්නව නම් ඇයි ඔයා මේ 16 Pro device එකට එහෙම නැත්නම් 16 Pro phone එක buy කරන්න ඕන කියන එකට හේතුව දැන් මම පැහැදිලි කරන්නම්. ඉතින් අපිට බැලුවට පස්සේ price list එක Apple devices වල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා Apple 14 Pro එකක් ගන්න හිතන් ඉන්නවා නම් ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් අද මේ වීඩියෝ එක කරද්දී රේට් එක වශයෙන් අපිට බලා ගන්න පුළුවන් 2,08,000කට වගේ මුදලකට ඔයාට 15 ෆෝන් එකක් ගන්න පුළුවන්. නමුත් ඔයාට තව රුපියල් 22,000ක් වගේ මුදලක් ඔයාට මේකට ඇඩ් කරොත් ඔයාට ගන්න පුළුවන් Apple 16 එකක් ගන්න පුළුවන්. ඔයා 15 Pro එකක් ගන්න හිතන් ඉන්නවා නම් ඔයා 15 Pro එක ගන්න එපා. මොකද 15 Pro එකට වඩා තව පොඩි මුදලයි 16 Pro එක වෙන්නේ. ඉතින් ආසන්න වශයෙන් මේ වීඩියෝ එක කරද්දී 15 Pro එකක් 3,08,000කට වගේ අපිට ලංකාවේ මාකට් එකේ මිලදී ගන්න පුළුවන්. බට් ඔයා 16 Pro එකක් ගන්නවා නම් 3,16,000කට වගේ මුදලකට ලංකාවේ මාකට් එකෙන් ගන්න පුළුවන්. 15 Pro එකට වඩා ලොකු වෙනසක් තියෙන මේ 16 ෆෝන් එක තව පොඩි මුදලක් ඇඩ් කරලා වට ගන්න පුළුවන් නම් ඒක වා කරන ලොකුම ඉන්වෙස්ට් එකක් කියලා මට කියන්න පුළුවන්. මේ ෆෝන් දෙක අතර අවුරුද්දක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් performance වල ලොකු වෙනසක් තියෙනවා. මොකද Apple මේ අවුරුද්දේ ෆෝන් එකක් හැදුවා නම් ඊට වඩා performance අතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් කාලය අතින් ඒ වගේම තමයි මේකේ තියෙන අඩුපාඩු හොයලා බලලා තමයි ඊළඟ ෆෝන් එක හදන්නේ. ඔයාට පුළුවන් නම් තව පොඩි මුදලක් මේකට ඇඩ් කරලා මේ වගේ ෆෝන් එකකට මාරු වෙන්න ඒක ඔයා කරන හොඳම ඉන්වෙස්ට් එකක්. ඉතින් මේ ෆෝන් එක මම ගත්තේ බම්බලපිටිය තියෙන Fancium shop එකෙන්. ඉතින් ඔයාට Google search කරන් බලා ගන්න පුළුවන් ලංකාවේ කොහෙන්ද මේ වගේ original iPhone ගන්නෙ. ඊට පස්සේ අපි මේක ගත්තට පස්සේ මොකක් හරි සර්විස් එකක් කරගන්නොත් කැඩුනොත් හදා ගන්න පුළුවන් කොහෙන්ද software warranty තියෙන කොහෙන්ද මේ වගේ දේවල් ඔයාට Google search කරලා තවත් විස්තර දැනගන්න පුළුවන්. So අට තේරෙනවා ඇති දැන් 2025 දී අපි Apple device එකක් purchase කරනවා නම් මෙන්න මේ 16 Pro කියන device එකට යන්නේ. ඔයාට තේරෙනවා ඇති budget එකෙන් ගත්තත් මේ වගේ phone එකකට තමයි හොඳම දේ. ඒ වගේම තමයි මේකේ තියෙන performance උත් ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ වගේ performance තියෙන මේ වගේ smooth phone එකකට අපි මෙන්න මේ වගේ මුදලක් invest කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ තරම් smooth device එකක් විදිහට මට මේ 16 Pro එක හඳුන්වන්න පුළුවන්. ඉතින් unboxing video එකේදී මීට වඩා මේ 15 Pro එක ගැන කතා කරන්නේ නැහැ. මට මේ වීඩියෝ එකේදී focus කරන්න ඕනේ මගේ මේ phone එකේ unboxing එක සහ 2025 දී අයියෝ 16 Pro phone එකට invest කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා. කරන්න ඕන ගන්න තියෙන හොඳම Apple device එක. මේක මිලාතින් ඒ වගේම performance අතින් මේ දෙකෙන්ම ගන්න පුළුවන් හොඳම phone එක විදිහට මට මේ 15 Pro එක recommend කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහ වීඩියෝ එකෙන් බලමු මේ 15 Pro එක කොච්චර useful වෙනවද මේකේ තියෙන performance කොහොමද කියලා. මම ටික කාලයක් use කරලා videos වලින් අරගෙන එන්නම්. අපි දැන් බලමු ඔයා 2025 දී Apple phone එක purchase කරන්න හිතන් ඉන්නවා නම් Apple 16 Pro phone එක purchase කරන්න ඕන ඇයි කියලා. පළවෙනි කාරණේ තමයි A18 Pro කියන chip එක. මේක AI powered optimize කරපු chip එකක්. ඒ නිසා super fast multitasking gaming වලට best. ඊළඟ දේ තමයි 48 ultra wide camera එක. මේ නිසා ඔයාට high quality image videos වගේ දේවල් shoot කරගන්න capture කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි battery. මේ phone එකේ තියෙන display එක සහ මේකේ තියෙන chip එක නිසා ඔයාට මේකේ හොඳ battery life එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට fast charging support කරනවා. ඒක නිසා අපිට හොඳ battery life එකක් සහ ඉක්මනින් charge කරගැනීමේ හැකියාවත් මේ phone එකේදී තියෙනවා. ඊළඟ දේ තමයි premium titanium design එක. ඉතින් මේ 16 series එකට Apple 14 series එකට බලා ගන්න පුළුවන් titanium. නමුත් මේ 16 series එකේදී ඊට වඩා හොඳ titanium design එකක් අපිට premium quality එකෙන් බලා ගන්න පුළුවන්. ඔයා මේ 16 Pro device එක purchase කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහ වීඩියෝ වලින් අරන් එනවා මේ phone එකෙන් අපිට කොයි වගේ වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ phone එකේ experience එක මේ phone එක කොච්චර smoothද මේ phone එක මේ කියන තරම් හොඳයිද කියලා මගේ experience 16 Pro එක purchase කරන්න හිතන් ඉන්නවා නම් ඒ videos ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හරි එහෙනම් අද වීඩියෝ එක අවසන් කරනවා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.